මේ යාළුවෝ අපි දැන් කොහෙද යන්නේ? උපාරාමේ. රූපාරාමේ බලන්න යන්නේ. ඉතින් රූපාරාමයට ගිහිල්ලා ඉතින් අපි රූපාරාමයට ගිහිල්ලා ලස්සන වීඩියෝස් ටිකක් ඔයාලට අරන් පෙන්නන්න. මේ තමා තූපාරාමයට යන මාර්ගය. දැන් අපි මේ තූපාරාමයට යන්න හදන්නේ. එතකොට මේ තියෙන්නේ ඇතුළට යන්න ඕනි. තව ඇතුළට ගියේ නැහැ. අපි මේ යන ගමන් ඇතුළට ගිහිල්ලා අපි ඔයාලට වීඩියෝ එකකින් දෙන්නම්. බලන්න යාළුවනේ දිය පෙරළිය මල් ටිකක් ගත්තා. මේවා පූජා කරන එක ගොඩක් පින් කියලා කියනවා. ඉතින් ඒ නිසා මමත් මේ මල් ටිකක් ගත්තා පූජා කරන්න. ඔයාලත් ආවොත් දිය පෙරළිය මල් පූජා කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ ගොඩක් හොඳයි මේවා. මේ ඉතින් යාළුවනේ මෙතන තමයි සෙරෙප්පු තියන්නේ. කියන්නේ පාවහන් මෙතනින් අනිවාර්යෙන් තියලා යන්න ඕනි. නැති වෙන්නේ නැහැ. තැන් වල ගලවලා යන්න එපා සෙරෙප්පු. නැත්තම් ඔබගේ වාහනේ තියලා එන්න. මොකද අනිවාර්යෙන් සෙරෙප්පු දාම ඇතුළට යන්න දෙන්නේ නැහැ මෙතනින්. මෙතනින් තියලා පුංචි එනකොට පුංචි මුදලක් එවලා නැවත ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි ඇතුල් වීමේ මාර්ගය. බලන්න ලස්සනයි. අවුවනම් සැරයි. මේ තමා තූපාරාමය. හරිම ලස්සන තැනක්. දකින්න කොටත් හිතට මාර සැනසීමක්. අනිවාර්යයෙන්ම අනුරාධපුරේ ආවොත් අටමස්ථානයෙන් වන්දනා කරන්න හැමෝටම පින් ලැබෙන්න කියලා මම එකම හිතින් ප්‍රාර්ථනා කරනවා. මොකද සමහර අය ආවොත් එහෙම මේ ශ්‍රී මහා බෝධියයි රුවන්වැලි සෑයයි තමයි වන්දනාමාන කරන්නේ. එතකොට අටමස්ථානයේම සමහර අය වන්දනාමාන කරන්නේ නැහැ. ඉතින් මේ අනිවාර්යයෙන්ම අටමස්ථානයේ වන්දනාමාන කරන්න ඕනේ. මොකද ඒක මේ ලොකු පිනක්. ඉතින් දැන් මේ අපි තාම තූපාරාමයේ වැඳ පුදා ගන්න. දැන් මේ යන ගමන් මල් දෝවණය කරන්න. මෙන්න මෙහෙම තමයි යාළුවනේ අපි මල් ගත්තාම අනිවාර්යෙන් මෙතනින් මල් දෝවණය කර ගන්න ඕන. මොකද අපිට ඒගොල්ලෝ දෙන්නේ මේවා දෝවණය කරලා නැහැ. එතකොට මේ වගේ තැනකට ඇවිල්ලා මේක මේ දෝවණය කර ගන්න ඕන. එතකොට තමයි ගොඩක් පින්. මේක ගත්ත ගමන් අපි පූජා කරන්නේ නැහැ. මේකට අලුත් පණක් දෙන්න ඕනේ. ඒකට තමයි මේ විදිහට තැනක් මේ හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වතුර මලක් වගේ හදලා තියෙනවා ඒගොල්ලෝ. අපිට මේ වගේ මල් අරගෙන ඇවිල්ලා පූජා කරන මල් මේ විදිහට පැන් රෝවණය කර ගන්න ඕනේ. එතකොට තමයි ඒක ලස්සනට අලුත් පණක් වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. ලස්සනයි. අපිට ඒගොල්ලෝ දෙන්නේ මේ මල් දෝවණය කරලා නැති මල් අපට දෙන්නේ. එතකොට අපි මේක දෝවණය කරගන්න ඕන මේකට අලුත් පණක් ලැබෙන්න නම්. මේ බලන්න ඒකට චූටි පොඩි මේ චූටි කූමි සත්තු ආවා. මේ පැන් ඉස්ස ගම ඒකට මේ බලන්න මේ චූටි මේ මැස්සෝ වගේ මේ පොඩි කූමි සත්තු. ඉතින් යන් අපි දැන් මේ මල් ටික පූජා කරලා සිතේ තියෙන ප්‍රාර්ථනා සියලුම ඉෂ්ට වෙන්න කියලා ඔයාලගේ හැමෝම දුක්ඛම් කටළු දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. Tuh, Dik. Oh.